මම මොකටද එහෙම කියන්නේ? මම එතන හිටියෙත් නෑ. මම පොතක් කියවමින් සිටියේ. මට කිසි දෙයක් ඇහුන්නේ නෑ. ඒ නිසා මගෙන් කිසි දෙයක් අහන්න එපා. දැන් මම කියලා දෙන්න ඔයාලට හදන්නේ අද මෙන්න මේ ඉංග්‍රීසියෙන් මේ සමස්ත ඡේදයම වරද්ද ගන්න නැතුව ලියා ගන්න විදිය ගැන. හොඳයි වැඩි කතා නැතුව එහෙනම් අපි වීඩියෝ එකට යමු. මම මොකටද එහෙම කියන්නේ? මේ වගේ දෙයක් කොහොමද ඉංග්‍රීසියෙන් අහන්නේ? මේ වගේ දෙයක් ඉංග්‍රීසියෙන් අහන්නේ කොහොමද? Why should I say so? Why should I say so? මෙතනදී I say කියන්නේ මම කියනවා කියන එක. අතර මෙතනදී why should I say කියන්නේ මම එහෙම කිය යුත්තේ ඇයි? නැත්තම් මම මොකටද එහෙම කියන්නේ? මේ එහෙම කියන අදහස තමයි so වලින් ගන්න. Why should I say so? මම කොහොමද නැත්නම් මම මොකටද එහෙම කියන්නේ? මම මොකටද එහෙම කියන්නේ? Why should I say so? මම එතන හිටියෙත් නෑ. එතකොට මම එතන හිටිය කියන්නේ I was නම් හිටියේ නෑ කියලා කියන්නේ I wasn't. Right? I wasn't there. මම එතන හිටියේ නෑ. Right. ඊළඟට කියනවා මම පොතක් කියවමින් සිටියේ. ඉතින් මම කතුරු ඉන්නවා I යමක් කර සිටිය කියලා කියනවා. මොකද කර හිටපු තේ පොතක් කියවමින්ලු හිටියේ. සිටියේ කියද්දී අපි ඔන්න යදනවා බස්. සිටියා කියලා කියන්නේ බස් වලින්. ඒතර කියවමින් කියලා වචනයක් තියෙන නිසා රීඩින් කියලා වචන ගන්නවා. රීඩින්. රීඩ් කියන්නේ කියවනවා කියවමින්. ඒතර මින් කියලා තියෙන නිසා ing දානවා. right? I was reading මම කියවමින් හිටියේ පොතක්. පොතට book කියලා කියනවා. පොතක් නම් book අල්කයන්ක් කරනවා නම් දාන්න. එහෙනම් I was reading a book මම පොතක් කියවමින් හිටියේ. මට කිසි දෙයක් ඇහුන්නේ නැහැ. එතකොට මට ඇහුන්නේ නැහැ කියලා කියනවා යමක් උනේ නැහැ කියලා කියනවා කරේ නැහැ කියලා කියනවා didn't දාන්න. right? I didn't hear මට ඇහුනේ නැහැ කිසි දෙයක්. ඒතර anything. anything කියන්නේ කිසි දෙයක්. right? I didn't hear anything. right? මට කිසි දෙයක් ඇහුන්නේ නැහැ. එතකොට මෙතන didn't දැම්මේ උනේ නැහැ කලේ නැහැ. ඒ වගේ අදහස් වලදී ප්‍රකාශ කරලා did not යොදනවා. ඒ නිසා so that ඒ නිසා right මගෙන් කිසි දෙයක් අහන්න එපා. එපා කියලා තියෙනවා නම් ඒක මුලට ගන්න ඕනේ වචනේ. don't ඒතර ක්‍රියාපදයේ තියෙනවා අහනවා. අහනවට කියන්නේ ask නිසා don't ask කියන්නේ අහන්න එපා. කිසි දෙයක්. ඒතර anything කියන එක ඉස්සෙල්ලත් අහුණානේ වචනේ. right don't ask anything කාගෙන්ද අහන්න එපා කියන මගෙන්. එහෙනම් මෙතනට අපි දානවා from me කියන්නේ මගෙන්. බලන්න මේ විදිහට අපිට ලස්සනට මේ ඡේද ලියා ගන්න පුළුවන්. ඉතින් channel එක subscribe කරලා තියන්න. මේ channel එකෙන් අපි දිගටම අරගෙන එන්නේ මේ වගේ ඡේද ලිවීම පුහුණුව. ඒ කියන්නේ paragraph ලියන ආකාරය පිළිබඳව පුහුණුවක් තමයි අරගෙන එන්නේ. ඉතින් කලින් වීඩියෝත් බලන්න අනිවාර්යයෙන්ම. අද මේ වීඩියෝ එක බලන අය කලින් වීඩියෝත් මේ වගේම තව ඡේද ගණනාවක් කියලා දීලා තියෙනවා. අලුත් grammar points ඔයාලට මේකෙන් ඉගෙන ගන්න පුළුවන්. පාඩම් විශාල සංඛ්‍යාවක් ඇත්තටම අපිට එක ඡේදයක් ලියන්න ඕන වෙනවා. එහෙනම් channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි වීඩියෝ එකට ලෝභ නැතුව like එකක් දාන්න, comment එකක් දාන්න අමතක කරන්න එපා.